අයිබෝන් මගේ යාළුවනේ. ඉතින් මගේ ටිකාර YouTube channel එකට ඔයගොල්ලන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ටික කාලයක නිහඬතාවයකට පස්සේ ඉතින් පුංචි වැඩ පැකේජ් එකක් ඔයගොල්ලන්ට අරන් ආවා බොහොම පහසු මිලකට වටිනා වර්ග වලින්. මෙතන තියෙනවා මල්ලාසන්න ලොකුම ලොකු රේන්බෝ පැලයක්. හොඳින් මුල් ඇදලා තියෙන පේනවනේ ඔයගොල්ලන්ට හොඳින් කට් මුල් දාලා තියෙන හොඳින් මුල් ඇදලා තියෙන ලොකුම මල්ලාසන්න රේන්බෝ පැලයක් තියෙනවා. ඊළඟට ලොකු බ්ලැක් ලව් පැලයක් තියෙනවා. එකේ මේ කොළ දෙකක් නරක් වෙලා තියලා කැඩුවා. ඒකත් ලොකු පැලයක්. ඊට අමතරව තියෙනවා පොඩි පින්ක් බර්ඩ් පැලයක්. ඒකත් හොඳින් මුල් ඇදුණු පැලයක්. ඔයගොල්ලන්ට මේ පේන්නේ මුල් හොඳින් මුල් ඇදුණු පින්ක් බර්ඩ් පැලයක්. ඊළඟට තියෙනවා වටිනා ඔයගොල්ලෝ හැමෝම හොයන ලිලි පැලයක්. ඉතින් පොඩි පැල පැකේජ් වලට ලිලි දෙන ප්‍රමාණය ඉතින් අඩුයි. ඒත් ඔන්න මේ වටිනා වර්ග තුනක්ම තියෙනවා. පින්ක් බර්ඩ් තික ලිලි බ්ලැක් ලව් රේන්බෝ පින්ක් බර්ඩ් ඔන්න වර්ග හතරක් තියෙනවා. මේ වර්ග හතරම ඕගොල්ලන්ට හොඳින් කට් කරාම පැල දාන වර්ග. ඉතින් රුපියල් 1500ක් වැනි පහසු මුදලක් වෙන්නේ මේක. ඔයා මේකට පැකේජ් එකට කැමති නම් මේකේ තියෙන නම්බර එකට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දාන්න. ඉතින් ගිහින් එන්නම් යාළුවනේ. ඔයගොල්ලන්ට සුබ දවසක්. අයිබෝන් මගේ යාළුවනේ. ඉතින් මගේ ටිකාර YouTube channel එකට ඔයගොල්ලන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ටික කාලයක නිහඬතාවයකට පස්සේ ඉතින් පුංචි වැඩ පැකේජ් එකක් ඔයගොල්ලන්ට අරන් ආවා බොහොම පහසු මිලකට වටිනා වර්ග වලින්. මෙතන තියෙනවා මල්ලාසන්න ලොකුම ලොකු රේන්බෝ පැලයක්. හොඳින් මුල් ඇදලා තියෙන පේනවනේ ඔයගොල්ලන්ට හොඳින් කට් මුල් දාලා තියෙන හොඳින් මුල් ඇදලා තියෙන ලොකුම මල්ලාසන්න රේන්බෝ පැලයක් තියෙනවා. ඊළඟට ලොකු බ්ලැක් ලව් පැලයක් තියෙනවා. එකේ මේ කොළ දෙකක් නරක් වෙලා තියලා කැඩුවා. ඒකත් ලොකු පැලයක්. ඊට අමතරව තියෙනවා පොඩි පින්ක් බර්ඩ් පැලයක්. ඒකත් හොඳින් මුල් ඇදුණු පැලයක්. ඔයගොල්ලන්ට මේ පේන්නේ මුල් හොඳින් මුල් ඇදුණු පින්ක් බර්ඩ් පැලයක්. ඊළඟට තියෙනවා වටිනා ඔයගොල්ලෝ හැමෝම හොයන ලිලි පැලයක්. ඉතින් පොඩි පැල පැකේජ් වලට ලිලි දෙන ප්‍රමාණය ඉතින් අඩුයි. ඒත් ඔන්න මේ වටිනා වර්ග තුනක්ම තියෙනවා. පින්ක් බර්ඩ් තික ලිලි බ්ලැක් ලව් රේන්බෝ පින්ක් බර්ඩ් ඔන්න වර්ග හතරක් තියෙනවා. මේ වර්ග හතරම ඕගොල්ලන්ට හොඳින් කට් කරාම පැල දාන වර්ග. ඉතින් රුපියල් 1500ක් වැනි පහසු මුදලක් වෙන්නේ මේක. ඔයා මේකට පැකේජ් එකට කැමති නම් මේකේ තියෙන නම්බර එකට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දාන්න. ඉතින් ගිහින් එන්නම් යාළුවනේ. ඔයගොල්ලන්ට සුබ දවසක්.